බොරවණකින් ගහපක් කිසි ප්‍රශ්නයක් අමාරු දාලා කියන්නේ දෙලු. ඇත්තටම මම කියනවානේ මේ පොඩි බෑන්ඩ් එක ගැන සෙට් කරගෙන කියමු. ඉතින් මේ ඇත්තටම ඔයගොල්ලෝ ගමේ බෑන්ඩ්. සෑහෙන මහන්සි කරන මොකද සංගීතය මියුසික් කරනවා කියන්නේ තමන්ගේ රැකියාවත් එක්ක මියුසික් කරනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. මොකද මම ඒක හොරට බලන්න. මේක මියුසික් ෆුල් ටයිම් කරා නම් හරිම ලේසි කියලා මම හිතනවා ඒකත් තාම අමාරුයි. හැබැයි තමන්ගේ ජොබ් එකත් එක්ක මියුසික් කරනවා කියන්නේ සෑහෙන අමාරු දෙයක්. ඉතින් හොඳ අතුරට ෆිෆ්ත් නෝට් ready වෙලා ඉන්න තුති අතරම ලස්සන ගහුවා සන්තරා thank you හැමෝම thank you fifth note come on අපුලේ දුන්නේ කරා ඊළඟට මම හිතන්නේ මේ ෂෝ එකේ ටයිටල් එක මේ ඊළඟ ගහන්නේ සින්දුව සීතල හිමරටේ කියන ගීතය මේක මම හිතන්නේ මම ගිය 100ගේ අන්තිම කැසට් පටේ ආපු ගීතයක් සෑහෙන ජනප්‍රිය වුණා මේ ගීතය සංගීතවත් කරේ නැසිගිය ජනප්‍රිය ගායක ග්‍රේෂන් ආනන්ද මහත්මයා. එතකොට මේක රචනා කරේ අපි හැමෝම අමාරු දාන අපි හැමෝම අමාරුයි දැන් මිනිස්සෙක්. ඕගොල්ලෝ දන්නේ නැති ගීත රචකයෙක් ඉන්නවා. ඔයතන ජර්නලිස්ට් කෙනෙක්. ආනන්ද පද්මශ්‍රී කියලා. ආනන්දක තමයි අතරම ටෙම්ලෝයේ සාහනය මට දීලා කියන ඔක්කොම ගීත රචනා කරේ. ආනන්දක තමයි ගායකයාගේ පුතු සහ මොනුහුරු අමාරුයි දාපු මිනිස්සයා. ඇයි කියලාවත් එයා තමයි අපිව
ධෛර්යමත් කරලා සින්දු කියන්නේ නේ අපේ තාත්තලා පවා එකක් මම අපේ තාත්තා විතර නෙමෙයි ප්‍රියංකර පෙරේරා මිල්ටන් පෙරේරාගේ පුතු එතකොට අපේ චාලක චමුපති මధుමාධව වරින්ද ඔය ඔක්කොමලම තමන්ගේ තාත්තේ ගීත ගායනා කරන්න කියලා ධෛර්යමත් කළා සින්දු හදලා දීලා මේ තැනකට ගෙනාවේ ආනන්ද කියලා අපේ තාත්තා හැමෙලම කියන්නේ ආනන්ද අපේ විතරක් නෙමෙයි අමාරු දෙමේ අපේ ළමයිම තවරු දෙමේ කියලා. ඉතින් අපි අහලා බලමු සීතල හිම රටේ ආනන්ද කළා අතර නැති වුණා මේ ළඟදී ඉතින් ඔබ මතක් කළා මම මේ ගීතය ගායනා කරනවා.